ආයුබෝවන් ඔබ අදත් එක්ක සිටින්නේ රේඩියෝ මාත්‍රා රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය සමගයි. සංස්කරණය සහ ප්‍රකාශය නිමේෂා හසිදුනි. ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත. මුල් මාස පහේ අපනයන ආදායම ඩොලර් මිලියන 7,300 ඉක්මවයි. ඇමතිවරු සහ වීමෝල් හිමියන් අතර විශේෂ සාකච්ඡාවක්. සමුද්දියෙන් අඩු ආදායම්ලාභීන්ට නිවාස. ඩෙංගු පාලනයට නවීන එන්නතක් සහ වොල්බැකියා ක්‍රමවේද භාවිතයට අවධානය. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයන්ට ස්ථිර පත්වීම් සහ උසස් වීම. මීගමුව බන්ධනාගාර ගැටුම ගැන සෙවීමට විශේෂ කමිටුවක්. ඉන්දියාවේ කෘත්‍රිම බුද්ධි ශේෂ්ත්‍රයේ නගා සිටවීමට ඇමර්සන් සමාගමෙන් දැවැන්ත ආයෝජනයක්. මේජර් ලීග් ක්‍රිකට් පිටියේ දසුන් ශානකගෙන් විස්මිත දස්කමක්. දැන් පුවත් සවිස්තරාත්මකව. මෙම වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන ශේෂ්ත්‍රයේ ඇමරිකානු ඩොලර් මිලියන 7,300 ඉක්ම වූ ආදායමක් වාර්තා කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසනවා. ඔහු සඳහන් කළේ සමස්ත අපනයන ආදායමෙන් 30-32ක් අතර ප්‍රමාණයක් නියෝජනය කරන ඇගලුම් කර්මාන්තය මගින් පමණක් ඩොලර් මිලියන 2,63ක් උපයා ඇති බවයි. එසේම එම නිෂ්පාදන ප්‍රධාන වශයෙන් ඇමරිකාව, එක්සත් රාජධානිය සහ යුරෝපා රටවලට අපනයනය කරන බවද සඳහන්. මීට අමතරව ජාත්‍යන්තර වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් පවතින පොල් ආශ්‍රිත වටිනාකම් එකතු කළ නිෂ්පාදන සහ මුල් මාස පහ තුළ 5% වර්ධනයක් පෙන්වමින් ඩොලර් මිලියන 404ක ආදායමක් ලැබූ රබර් කර්මාන්තයද මීට ප්‍රධාන වශයෙන් දායක වී තිබෙනවා. පවතින ශේෂ්ත්‍ර ශක්තිමත් කරමින් සහ නව ශේෂ්ත්‍ර හඳුන්වා දෙමින් ඉදිරි වසර පහ තුළ ඇමරිකානු ඩොලර් මිලියන 8ක අධික අපනයන ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමටත් නවීන තාක්ෂණය ඔස්සේ අපනයන ආර්ථිකය පුළුල් කිරීමටත් රජය නව සැලසුමක් දියත් කර ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළා. රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති සහතික මිලට ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේදී පවතින බාධාවන් හඳුනා ගැනීම සහ ඊට විසඳුම් සෙවීම වෙනුවෙන් වීමෝල් හිමියන් සමග විශේෂ සාකච්ඡාවක් කුෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වුණා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ මෙවර යලකන්නේ වී මිලදී ගැනීම වෙනුවෙන් රජයේ රුපියල් මිලියන 6,000ක් වෙන් කර ඇති බවයි. මෙරට සමස්ත සහල් පරිභෝජනයෙන් 80%ක්ම නියෝජනය කරන්නේ සුදු සහ රතුනාඩු සහල් බැවින් නියමිත සහතික මිලට ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවද හෙතෙම ප්‍රකාශ කළා. ඉන්ධන මිල ඉහළ යාම නිසා අස්වනු නෙලීමේ වියදම් වැඩි වුවද රජය මැදිහත් වී පොහොර මෙට්‍රික් ටොන් 62,000ක් බෙදා හැරීමෙන් ගොවීන්ට සහනයක් සැලසූ බවත් ඉදිරියේදී පොහොර සහ ඉන්ධන මිල තවදුරටත් අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මෙහිදී පැවසුවා. වීමෝල් හිමියන් විසින් ඉදිරිපත් කරන ලද විවිධ යෝජනා සහ ගැටලු පිළිබඳ ඉදිරියේදී අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කර කඩිනම් තීරණයකට එළඹෙන බව කුෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කර සිටිනවා. රජයේ දිලිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් සවි බල ගැන්වීම වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන සුව පහසු නිවසක් සවි බලති පවුලක් නිවාස වැඩසටහනේ තවත් එක් අදියරක් සාර්ථකව නිමාවට පත්ව තිබෙනවා. ඒ අනුව 2025-2026 ප්‍රතිපාදන යටතේ එක් නිවසක් සඳහා රුපියල් මිලියනය බැගින් සමස්ත රුපියල් මිලියන 120ක වියදමින් දිවයින පුරා නිවාස 120ක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. ඉන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹන්පොළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසට අයත් දැතව ග්‍රාම නිලධාරි වසමේදී කරන ලද නව නිවාස ප්‍රතිලාභියා වෙත බාර දීම අඹන්පොළ ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවි බල ගැන්වීම අමාත්‍යාංශය හරහා ජීවනෝපාය රැකියා පුහුණු සහ මනෝ සමාජීය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන අතර මෙම නිවාස ව්‍යාපෘතිය දෙහි ප්‍රධාන අංගයක්. මේ වන විට දිවයින පුරා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක්ම ආපන්න වන පරිදි නිවාස 896ක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර 2026 වර්ෂය අවසන් වන විට සැලසුම් කර ඇති සමස්ත නිවාස 120ම ඉදිකර පවුල් වෙත වාර දීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මෙරට ඩෙංගු මදුරු ව්‍යාප්තිය පාලනය කිරීම සහ ලෝකයේ සාර්ථකව භාවිතා වන නවීන එන්නතක් සහ
වොල්බැකියා බැක්ටීරියා ක්‍රමවේදය කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ අවධානයක් යොමු ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සිරස මාධ්‍ය ජාලය ඒකාබද්ධව බස්නාහිර පළාතේ දියත් කරන ඩෙංගු මර්ධන වැඩසටහනේ දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. දැනට වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 52%ක්ම බස්නාහිර පළාතේ වාර්තා වන බැවින් එම පළාතේ අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාස 23ක් ආවරණය වන පරිදි විශේෂ මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ එන්නත් ක්‍රමවේදය කඩිනමින් මෙරට හඳුන්වා දීමටත් ස්වභාවික බැක්ටීරියා ක්‍රමවේදයක් වන වොල්බැකියා වැඩසටහන ඇතුළත් කිරීමටත් පියවර ගන්නා බව වැඩි දුරටත් සඳහන්. රෝහල්වල නේවාසික ප්‍රතිකාර වාට්ටු ස්ථාපිත කරමින් සායනික සේවා ඉහළ නැංවීමට කටයුතු කර ඇති බවද ප්‍රකාශ කළා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයට අනුව මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 61,060ක් සහ මරණ 39ක් වාර්තා වී තිබෙනවා. ඩෙංගු මර්ධනය අනුව හුදෙක් සෞඛ්‍ය ප්‍රශ්නයක් පමණක් නොව සමාජීය ගැටලුවක් බැවින් සියලු පාර්ශවයන් එක්ව මදුරුවම් බෝපන ස්ථාන විනාශ කිරීමේ ජාතික වගකීමට දායක විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළා. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයන් 20 දෙනෙකුට ස්ථිරපත් වීම සහ තවත් සේවකයන් 8 දෙනෙකුට උසස් වීම ප්‍රදානය කිරීම නිවාස ඉදිකිරීම හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. 2026 අයවැය යෝජනාවට අනුව නිකුත් කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනට අනුකූලව සුදුසුකම් සපුරාලු පිරිසකට මෙලෙස ස්ථිරපත් වීම හිමි වුණා. එසේම අධිකාරී ඉතිහාසයේ පළමු වරට කාර්යක්ෂමතා කඩින් විභාගය සමත් වූ ප්‍රාථමික සේවා ගණයේ සේවකයන් 8 දෙනෙකුට උසස් වීම පිරිනැමීමද මෙහිදී සිදු වුණා. මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දේශපාලන බලපෑම් වලින් තොර වෘත්තීය ආයතනයක් බවට පත් කරන බව ප්‍රකාශ කළා. එසේම ඉදිරි වසර 3 තුළ ජනතාව නිවාස අවශ්‍යතා සපුරාලීමේ සැලසුම් මෙන්ම ඉදිරි වසර 25ක් පුරා රටේ නිවාස අවශ්‍යතාව සපුරාලිය හැකි දීර්ඝකාලීන ජාතික සැලසුම් අධිකාරිය සතුව පවතින බවද වැඩිදුරටත් අවධාරණය කළා. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම සම්බන්ධයෙන් විධිමත් හා පුළුල් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනන්දු මහතාගේ සභාපතිත්වයෙන් පත් කෙරුණු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක මහතා සහ ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා කටයුතු කරයි. මෙම ත්‍රිපුත්කල කමිටුව මගින් බන්ධනාගාරය තුළ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධියට හේතු වූ කරුණු ඒ පිළිබඳව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ මෙවැනි සිදුවීම් යළි ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් ස්වාධීන නිර්දේශ සහිත පුළුල් විමර්ශන වාර්තාවක් ඉදිරියේදී රජය වෙත බාර දීමට නියමිතයි. දැන් විදෙස් පුවතක්. මිනිස් මොළයට සමානව සිතීමේ හැකියාව ඇති කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ වර්ධනය සමග ලොව ප්‍රමුඛතම අන්තර්ජාල භාණ්ඩ අලෙවි සමාගමක් වන ඇමර්සන් ආයතනය ජාත්‍යන්තර මට්ටමින් කෘත්‍රිම බුද්ධි යටිතල පහසුකම් සැපයීමේ ආධිපත්‍යය පතුරවා තිබෙනවා. ඒ යටතේ ඇමර්සන් සමාගම අසල්වැසි ඉන්දියාවේ ප්‍රමාණක් මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 35ක් ආයෝජනය කර තිබෙනවා. මුම්බායි සහ හයිද්‍රාබාද් නගර කේන්ද්‍ර කර ගනිමින් දත්ත සේවා මධ්‍යස්ථාන ධාරිතාව පුළුල් කිරීම සඳහා වසර 2030 දක්වා වන කාලය තුළ තවත් ඩොලර් බිලියන 13ක් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව වසර 2030 වන විට ඉන්දියාව තුළ ඇමර්සන් සමාගමේ මුළු ආයෝජන ඩොලර් බිලියන 48ක් දක්වා ඉහළ යන අතර මේ හරහා එරට නව ව්‍යාපාර සහ රාජ්‍ය ආයතන වෙත විශේෂිත AI සේවා සහ විශ්වාසනීය ක්ලවුඩ් තාක්ෂණික පහසුකම් ලබා ගැනීමටද අවස්ථාව හිමි වෙනවා. මෙම ඇමර්සන් සමාගම මේ වසරේ එරට සියලු ප්‍රාන්ත ආවරණය වන පරිදි නව කෘත්‍රිම බුද්ධි දත්ත සේවා මධ්‍යස්ථාන 100කට වැඩි ප්‍රමාණයක් විවෘත කිරීමටද නියමිතයි. දැන් ක්‍රීඩා පුවතක්. ඇමරිකාවේ පැවැත්වෙන මේජර් ක්‍රිකට් ලීග් තරඟාවලියේ පැවති තරඟයකදී පිට පන්දු 4කදී කඩළු 4ක් තබා ගනිමින් විස්මිත පන්දු යැවීමක නිරත වීමට ශ්‍රී ලංකා තුන්නිරියව් ක්‍රීඩක දසුන් ශානක සමත් වුණා.
තරඟාවලියේ සීඩ්ස් ඕකාස් කණ්ඩායම නියෝජනය කරන දසුන් මෙම දස්කම කළේ ඩල්ස් හිදී ටෙක්සස් සුපර් කින්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරඟයේදී. තරඟයේ ප්‍රථමයෙන් පන්දුට පහර දුන්න සීඩ්ස් ඕකාස් කණ්ඩායම පන්දු අර 20 අවසානයේ කඩලු 9ක් දැවි ලකුණු 121ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටෙක්සස් සුපර් කින්ස් කණ්ඩායමට පන්දු අර 20 තුළ කඩලු 9ක් දැවි රැස් කරගත හැකි වූයේ ලකුණු 112ක් පමණයි. ඒ අනුව සීඩ්ස් ඕකාස් කණ්ඩායමට ලකුණු 9ක විශිෂ්ට ජයක් හිමි වුණා. ටෙක්ස් ඉනිමේ අවසන් පන්දු වාරයේ ක්‍රියාත්මක කළ දසුන් ශානක එහි අවසන් පන්දු 4 තුළදී පිටම කඩලු 4ක් දවා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීම විශේෂත්වයක්. රේඩියෝ මාත්‍රා රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය අවසానයි. ඔබ සැමට සුබ රාත්‍රියක්.